අහිමිවීමක් නොව නැවත සොයා ගැනීමක්. අපි හැමෝම ජීවිතේ කවදා හරි දවසක එකම එක පාරක් හරි ආදරය වෙනුවෙන් හඬලා ඇති. පපුව ඇතුලේ ලොකු බරක් දැනෙන හුස්ම ගන්නත් අමාරු ඒ වේදනාව ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් රිදුම් දෙනවා. හැබැයි ඔබ කවදා හරි හිතුවද මේ අහිමිවීම ඇතුලේ සැඟවුණු තවත් පැත්තක් තියෙනවා කියලා? අපිට කෙනෙක්ව අහිමි වෙන්නේ ඇයි? ඒක අපේ අවාසනාවද? නැහැ. විශ්වය අපිට දෙන පණිවිඩයක් තියෙනවා. සමහර අය අපේ ජීවිතයට එන්නේ රැඳෙන්න නෙවෙයි, අපිට පාඩමක් උගන්වන්න. ආදරය අහිමි වුණාම අපිට හිතෙන්නේ ලෝකෙම නතර වුණා කියලා. හැබැයි ඇත්තටම නතර වෙලා තියෙන්නේ අපි ඒ කෙනා වෙනුවෙන් මවාගත්ත හීනය විතරයි. ඔබේ වටිනාකම දන්නේ නැති තැනක, ඔබේ ආදරය විහිළුවක් වුණු තැනක බලෙන් රැඳී ඉන්නවට වඩා අතහැරලා දාන එක දහස් වාරයක් වටිනවා. මතක තියාගන්න, වැටුණු හැම මලක්ම ආයෙත් ගහට අලවන්න බෑ. ඒත් ඒ වැටුණු මල පොළවට පොහොරක් වෙලා අලුත් මල් පොහොට්ටුවකට පණ දෙනවා. ඔබේ මේ වේදනාවත් ඒ වගේ. මේක ඔබේ අවසානය නෙවෙයි. වඩාත් ශක්තිමත් ඔබව හඳුනා ගන්න ලැබුණු අලුත් ආරම්භයක්. ඒ නිසා අහිමි වුණු දේ ගැන හිතා ජීවිතේ පාලු කරගන්න එපා. ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාවත් ඔබව හඬවල දාලා යන්නේ නැහැ. එහෙම ගියානම් ඒ කියන්නේ ඒ ඔබේ නියම ආදරය නෙවෙයි. අද රිදෙයි, හෙටත් රිදෙයි. හැබැයි අනිද්දා වෙද්දි ඔබ වෙනදාට වඩා හයියෙන් hina වෙන්න පුරුවන් කෙනෙක් වෙයි. අතීතය අතහරින්න, වර්තමානයට ආදරය කරන්න. ජීවිතය කියන්නේ ආදරය අහිමිවීමක් නෙවෙයි, ආදරය තුරින් තමන්වම හොයාගන්නා ලස්සන ගමනක්. අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ එක දෙයයි. කෙනෙක් ඔයාව දාලා ගියා කියන්නේ ඔයාගේ වටිනාකම අඩු වුණා කියන එක නෙවෙයි. ඔයාගේ වටිනාකම තේරුම් ගන්න බැරි කෙනෙක් ඔයාගේ ජීවිතෙන් ඉවත් වුණා කියන එක විතරයි. අද ඔය ඇස් වලින් වැටෙන හැම කඳුල්ලක්ම හෙට දවසේ ඔයාව ශක්තිමත් කරනව සිරාවටම. ආදරය කියන්නේ අයිති කරගන්න එකම නෙවෙයි. ආදරය කියන්නේ අහිමි වීම මැදත් තමන්ගේ ජීවිතයේ ලස්සනට ගොඩනගා ගන්න එකයි. ඔබට අහිමි වුණු ඒ ආදරයට වඩා දහස් වාරයක් වටිනා ආදරයක්, ලස්සන ජීවිතයක් ඉස්සරහට ඔබට ලැබෙන්න නියමිතයි. ඒ නිසා අතීතයේ හිර නොවි අද දවසේ අලුත් හුස්මක් ගන්න. ඔබ වෙනුවෙන් ඔබ ඉන්න. අද අපේ මේ කතාවෙන් ඔබේ හිතට යමක් ලැබුණා නම් වීඩියෝ එක ලයික් කරන, ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න, ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම හරවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔබට ජය.